හෙලෝ ගයිස් ඉතිං ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ ඩෙව් ස්කූල් YouTube channel එකට. අදත් ඒ ලෙවල් ඉවර කරලා කැම්පස් යන බලාගෙන ඉන්න අංගිල මාල්‍යව වෙනුවෙන් ඉතාමත් වැදගත් වීඩියෝයක් තමයි අරගෙන ආවේ. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ලබන Bachelor of Laws degree program එක එහෙම නැත්නම් LLB degree program එක සම්බන්ධයෙන්. ඉතින් මේ degree එකේ සියලුම විස්තර අපි කතා කරමු. ඉතින් ඔයා lawyer කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට මේ Bachelor of Laws degree program එක හදාරන්න පුළුවන්. මේ degree program එක හදාරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? කොච්චර මුදලක් අය වෙනවද? කොච්චර කාලයක් අය වෙනවද? මේක ඊළඟ intake එක කවද්ද තියෙන්නේ? මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ degree එක හදාරන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා. එයාලගේ website එකේ දක්වලා තියෙනවා මේ විදිහට. මම මේ website එකේ link එකත් අනිවාර්යෙන් description එකේ දාලා තියන්න. ඔයාලා ගිහිල්ලා බලන්න. හරි නේද? ඉතින් මේක හදාරන්න ඔයාට අවශ්‍ය වෙන සුදුසුකම් තමයි ඔයාට A level. හරිද? ඕනම විෂය ධාරාවක් යටතේ හදාරලා any stream යටතේ හදාරලා ඕනම විෂය ධාරාවක් යටතේ හදාරලා ඒ කියන්නේ ඔයා tech කරා. ඔයා maths කරා. ඔයා bio කරත්, ඔයා commerce කරත්, ඔයා art කරත් ඔයාට මේ degree එකට apply කරන්න පුළුවන්. ඉතින් මේ degree එකට apply කරන්න මම කලින් කිව්වා වගේ අවශ්‍ය වෙන්නේ A level ඕනම විෂය ධාරාවක් යටතේ හදාරලා සාමාර්ථ 3ක් තිබීම පමණයි. ඒ වගේම ඔයාට මෙන්න මේ Open University එක මගින් පිරිනමනු ලබන පවත්වනු ලබන selection test එකට සහභාගී වෙන්න වෙනවා. ඉතින් මේ selection test එක සහ පාස් වුණොත් ඔයාට මේ degree එකට ඇතුළත් වෙන්න පුළුවන්. මේක තරඟකාරී විභාගයක්. ඔයා අනිවාර්යෙන් මේකට ready වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ exam එක ගැන සම්පූර්ණ විස්තරයක්, ඒ වගේම කොහොමද මේකට පාඩම් කරන්නේ, කොහොමද ඉගෙන ගන්න, මොනවද resources, මොනවද මේ class තියෙනවද, class යන්නේ කොහොමද, මේ ගැන වෙනම වීඩියෝ එකක් මම කරන්නම්. මේ වෙලාවේ මම degree එක ගැන පොඩි විස්තරයක් ඔයාලට දෙන්නම්. හරි නේද? එතකොට මේ degree එකට වසර 4ක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ මේ degree එක වසර 4ක උපාධි පාඨමාලාවක්. ඒ වගේම තමයි course fee එක ඔයාලට ගෙවන්න වෙනවා රුපියල් 2,86,140ක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට. ඒක එක සැරේ ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඔයාලට වාරික වශයෙන් එක ගෙවන්න පුළුවන්. එතකොට මේක applications call කරනවා 2025 නොවැම්බර් 20 වෙනිදා. පැහැදිලි නේද? කවද්ද? 2025 නොවැම්බර් 20 වෙනිදා application close කරන්නේ 2025 දෙසැම්බර් 20 වෙනිදා. ඉතින් ඔයා මේකට apply කරන්න බලාගෙන හිටපු කෙනෙක් නම් අනිවාර්යෙන් බලාගෙන ඉන්න. නොවැම්බර් 20 වෙනිදා තමයි මේකට application call කරන්නේ. එතකන් ඔයා කරන්න ඕන දේ තමයි මේ exam එකට, මෙන්න මේ selection exam එකට ලෑස්ති වෙන එක. පැහැදිලි නේද? හරි. එතකොට මේ degree එක පවත්වන්න ලබන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ Humanities and Social Sciences Faculty එකේ Legal Studies Department එක මගින්. පැහැදිලිනේ? හරි. එතකොට මේ degree එකේ application fee එක වෙනවා රුපියල් 6000ක්. ඒ වගේම total credits 123ක්. ඒ වගේම credit එකකට රුපියල් 2180ක්. ඒ විදිහට තමයි මේ 2180 ගුණ කිරීම 123 තමයි මේ සම්පූර්ණ මුදල විදිහට මෙයාලා දක්වලා තියෙන්නේ. first installment එක 170ක් විදිහට එයාලා දක්වලා තියෙනවා. පැහැදිලි නේද? අවුරුද්දකට. එතකොට ඔයා අවුරුද්දකට මුලින්ම 170ක් ගෙවන්න ඕන. ඊට පස්සේ මාස 6කින් පස්සේ ඒකේ මේ balance payment එක ඔයා ගෙවන්න ඕන. පැහැදිලි නේද? හරි. මෙන්න මේ විස්තර ටික තමයි ඔයාලට අද දෙන්න තියෙන්නේ. මෙන්න මේ Bachelor of Laws degree program එක සම්බන්ධයෙන් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද ඉස්සරහට මේ laws degree එකට ඔයා සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ හැම විස්තරයක්ම මේ exam එක ගැන, exam එකට ready වෙන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම මම එක දිගට videos set එකක්ම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම share කරන්න. අපි තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. අපි අනිවාර්යෙන්ම reply එකක් දාන්නවා. ඉතින් මේ වගේම ඉතාමත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලා විතා ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඉගෙන ගන්න ඔයාලා හැමෝටම ජය වේවා.